Hi guys, හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද මගේ ඊජිප්තු සංචාරේ තුන්වෙනි දවස, ඒ වගේම අවසාන දවස. අද දවසේ උදේ මම ගත කරේ කයිරෝ මියුසියම් එකේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මගේ ඉස්සලා වීඩියෝ එක බලන්න නැති කියලා. කාට හරි බලන්න බැරිව නම් මෙතන උඩ මම link එක දානවා බලන්න පුළුවන්. දැන් මේ මම කයිරෝ මියුසියම් එකෙන් පස්සේ යන්න හදන්නේ ඛාන් අල් කලීලි මාකට් එකට. මියුසියම් එක බලලා මම Uber එකක් book කරා මාකට් එකට යන්න. ඉතින් මම මේ යන ගමන් ඉන්නේ. මේ ඔයගලන්ට පේන්නේ මම පහු කරන්නේ තහේර් ස්ක්වයර් එක. මේකත් හරි ෆේමස් ඊජිප්ට් වල. ඉතින් මාකට් එකට ගිහලා බලමු මාකට් එක කොයි විදිහද කියලා. මාකට් එකට ගිහිල්ලා ඊට පස්සේ හොටෙල් එකට යන්න ඕනි ඉක්මනට. ඊට පස්සේ මම ඉක්මනට එයාපෝට් එකට යන්න ඕනි. මොකද මම අද ඊජිප්ට් වලින් යනවා. ඉතින් මේ සියලු දේවල් බලන්න වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. එක දෙයක් කියන්න ඕනි කයිරෝ සිටි එකේ තියෙන මේ පාරවල් ටික හරිම ලස්සනයි. විශේෂයෙන් මේ මම යන පාරවල් ටික සමහර පාරවල් නම් තියෙනවා ගන්න දෙයක් නැහැ. හැබැයි මේ පාරවල් ටික කයිරෝ සිටි එකේ හරිම ලස්සනයි. මේ ඇතුළට ආවම ගොඩක් shopping areas තියෙනවා, restaurant තියෙනවා මේ area එකේ. මේ building ටික මාර ලස්සනක් දෙනවා මේ කයිරෝ සිටි එකට. ඉතින් කවුරු හරි ආවොත් එහෙම මේ area එකේ පොඩි walk එකක් දාලා බලන්න. හරිම ලස්සනයි මේ area එක. කයිරෝ මියුසියම් එක ගාව ඉඳන් එච්චර වෙලා ගියේ නැහැ මෙතනට එන්න. විනාඩි 10ක් විතර ගියේ ට්‍රැෆික් එකත් එක්කත්. මේ මාකට් එක ගාව නම් බොහොම ට්‍රැෆික් එකක් තියෙන්නේ. ඉතින් මාකට් එක ඇතුළට ගිහලා බලමු කොහොමද කියලා. මේ මාකට් එක කොච්චර ප්‍රසිද්ධද කියන්නේ ඊජිප්ට් වලට සංචාරය යෙදෙනවා කියව ගමන් කියන්නේ අනිවාර්යයෙන්ම ඛාන් අල් කලීලි මාකට් එකට යන්න අමතක කරන්න එපා කියලා. ඒ තරම් මේ මාකට් එක ප්‍රසිද්ධයි. මේ මාකට් එක ගැන හිස්ටරි එක චුට්ටක් කියනවා නම් 1382 දී මම්ලුක් යුගයේදී තමයි මේ ඛාන් අල් කලීලි මාකට් එක ඉදි කරලා තියෙන්නේ. ඒ වගේම මේ මාකට් එක ලෝකේ තියෙන පැරණිම මාකට් එකක් විදිහට තමයි සැලකෙන්නේ. මේ මාකට් එක අවුරුදු 640කට වඩා පරණ බව විශ්වාස කරන්න පුළුවන්ද? මම හිතන විදිහට මේ මාකට් එක නූතන ඊජිප්තු ඉතිහාසයම දැකලා තියෙනවා වගේ ඒ තරම් පැරණි. මෙතනට එන කාට හරි හිතෙන්න පුළුවන් මේක නිකම්ම මාකට් එකක් කියලා. නැහැ, මේකට ලොකු ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම ලොකු වැදගත්කමක් දරනවා මේ මාකට් එක ඊජිප්ට් වල. අදටත් වෙළඳ කටයුතු ගොඩාක් සිද්ධ වෙනවා මේ මාකට් එක හරහා. ඒ වගේම සංචාර කර්මාන්තයටත් ගොඩාක් සහාය වෙනවා ඊජිප්ට් වල මේ මාකට් එක. ඉතින් හැමාතිම්ම ගත්තොත් මේ මාකට් එක ලොකු කර්තව්‍යයක් කරනවා ඊජිප්තුවට. මම දකින්න විදිහට මේ මාකට් එක නිකම්ම ටූරිස්ට් ස්පොට් එකක් නෙමෙයි. මෙතනට එන ටූරිස්ට්ලා සහ ලෝකල් ක්‍රවුඩ් එක දෙකොල්ලොම මික්ස් කරන තැනක්. ඉතින් මෙතන ගොඩාක් ට්‍රැඩිෂනල් දේවල් තියෙනවා. මෙතනට ආවම හරිම පැරණි ඊජිප්තුව මොන වගේද කියලා බලා ගන්න පුළුවන් දේවල් සෑහෙන ප්‍රමාණයක් මේ මාකට් එක ඇතුලේ තියෙනවා. ගොඩාක් පොඩි පාරවල් තියෙන මේ මාකට් එක ඇතුලේ. ඉතින් ඕගොල්ලෝ හිතන හැම දෙයක්ම මෙලදී ගන්න පුළුවන් මේ මාකට් එකේ. හිතන හැම දෙයක්ම විකුණනවා. කුළු බඩු, සුවිනියර්ස්, පර්ෆියුම්ස්. ඒ කියන්නේ Tamanට හිතන්න ඕනි මොනවද ගන්න මේ මාකට් එකකින් හොයා ගන්න පුළුවන්. ඒ තරම් විශාලයි මේ මාකට් එක සහ ඒ තරම් වෙළඳාමක් මේ මාකට් එක ඇතුලේ කෙරෙනවා. හරිම පැරණිම ඊජිප්තුව. ඒ කියන්නේ අර සංස්කෘතික ඊජිප්තුව කියන දේ බලා ගන්න පුළුවන් මේ මාකට් එකට ආවහම. තාමත් අපි කිව්වොත් අර මොඩර්න් දේවල් මේ මාකට් එකට ඇවිල්ලා නැහැ. පරණ දේවල් තමයි අදටත් මේ මාකට් එක ඇතුලේ තියෙන්නේ. ඉතින් අර පරණ ඊජිප්තුවේ සංස්කෘතිය අදටත් මේ මාකට් එක ඇතුලේ රැඳිලා තියෙනවා. මම දැකලා තියෙනවා ගොඩක් කට්ටිය දවල්ට තමයි විසිට් කරන්නේ මේ මාකට් එකට. ගොඩක් ටූර්ස් යන කට්ටිය. පුළුවන් නම් එන කවුරු හරි රෑට විසිට් කරන්න හරිම ලස්සනයි. මේ ලයිට්ස් එක සහ මේ තියෙන බිසි මේකත් එක්ක රෑට හරිම ලස්සනයි. දවල්ටත් හරිම බිසි මේ මාකට් එක. නමුත් රෑට
ගොඩක් කට්ටිය මෙතන විසිට් කරන්න එනවා ලෝකල් ක්‍රවුඩ් එකක්. ඉතින් හරිම ලස්සනයි මාකට් එක සහ හරිම බිසි. මේ මාකට් එක හරිම ලොකුයි. ඇතුළට යන්නේ කොහෙන්ද එළියට එන්නේ කොහෙන්ද කිසිම දෙයක් හිතා ගන්න බෑ. ඉතින් සමහර දේවල් අහගෙන තමයි යන්නේ. ඉතින් ඒ තරම් විශාලයි. ඊජිප්ත වලට ඔයගොල්ලෝ විසිට් කරනවා නම් අනිවාර්යයෙන්ම මේ මාකට් එකට එන්න. ගොඩාක් දේවල් තියෙනවා බලන්න සහ ඊජිප්තුව ගැන ඉගෙන ගන්න. I'll take all your picture. You don't even click on my single picture, no? So you are not behind. I told you something. No, like this price. No. Captain, now we zoom in. 11 no problem, right? Still, I didn't get the. No, not here. මේ මාකට් එක වටේම එන ශීෂා සුවඳ, කොෆි සුවඳ, ඒ වගේම මේ ഘോഷාකාරී බව, ඒ කියන්නේ හරි පිළිවෙලක් නැති බව, මාර මැජිකල් වයිබ් එකක් දෙන්නේ. ඉතින් වෙනම අත්දැකීමක් මේ මාකට් එකට ආවම ගන්න පුළුවන්. ඔයාලට පේනවනේ කෑම ජාති අයිස්ක්‍රීම් ඕනි දෙයක් මේ ඒරියා එකේ තියෙනවා කෑමර ගන්න. ඉතින් රෙස්ටුරන්ට්ස් එකම ෆුල් රැට ආවොත් හරිම ලස්සනයි, හරිම බිසි මේ මාකට් එක. ඊජිප්තු වලට විසිට් කරන කට්ටිය හැමෝම අනිවාර්යයෙන් මෙන්න මේ ස්ථානෙට. හරිම ලස්සනයි. හරිම ලස්සන කැෆේස්, රෙස්ටුරන්ට්ස් පිරිලා මේ මාකට් එක ඇතුලේ. ඉතින් මේ මාකට් එක මේ යන පාරවල් විතරක් නෙමෙයි, මේ ඇතුලෙන් යන්න ගොඩාක් තියෙනවා. ඉතින් ලොකු වෙලාවක් යනවා මේ මාකට් එක සම්පූර්ණ ඇවිදලා ඉවර කරනවා නම්. මම ඉක්මන යන්නේ. මම මෙතනට එන්න කලින් මම පික්චර්ස් කීපයක් දැක්කා කට්ටිය ගත්ත. හරි ලස්සන තැනක් තියෙනවා මේ මාකට් එක ඇතුලේ, ලෑම්ප්ස් විකුණන තැනක්. එතන පික්චර්ස් වලට හරිම ලස්සනයි. මේ ඉක්මනට යන්නේ එතන හොයාගෙන. ෆයිනලි මාර අමාරුයි මෙතන හොයාගෙන එන්න. ඉතින් අහගෙන ආවේ. මේක තමයි එතන තැන. ඉතින් මම කලින් ගත්ත පික්චර්ස් හරිම ලස්සනයි. මම පික්චර්ස් එක තුනක් ක්ලික් කරගන්න තමයි මෙතනට ආවේ. ඉතින් මම මාකට් එක වටේ පැයක් විතර රවුමක් දැම්මා බලන්න. ඉතින් හරිම ලස්සන තැනක්. ඔයගොල්ලොත් ඇවිල්ලා බලන්න එනකොට. මම දැන් ආපහු හොටෙල් එකට යනවා. මොකද මගේ ෆ්ලයිට් එක තියෙන්නේ අද රාත්‍රියට. ඒකින්ද ගිහිල්ලා පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙලා, ඒ වගේම හරිම බඩගිනි. දවසේ අද හරියට මොකුත් කන්න බැරි වුණා. ඒකින්ද හොටෙල් එකට ගිහලා හරි කාලා ලෑස්තිලා එයාපෝට් යන්න හදන්නේ. හොටෙල් එකට ආපු ගමන් චේන්ජ් කරන්න මොකුත් නැතුව මේ රූෆ්ටොප් එකට ඇවිල්ලා කනවා ඉක්මනින්.
කාලා ඉක්මන් ලෑස්ති වෙන්න ඕනි එයාපෝට් එකට යන්න. මේ මම හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා එයාපෝට් එකට යන ගමන් ඉන්නේ. ඉතින් ඊජිප්ත වල දවස් 3ක් ගෙවුණා. හරිම ලස්සන සංචාරයක්. කවුරු මොනවා කිව්වත් රටවල් ගැන ඇවිල්ලා බලන්න. ඊජිප්තුව කියන්නේ හරිම ලස්සන රටක් සහ ගොඩාක් දේවල් ඉගෙන ගන්න බලන්න තියෙන රටක්. මම මේ ඇවිල්ලා ඉන්නේ ඊජිප්තු එයාපෝට් එකට. එයාපෝට් එක ඇතුලේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ මේගොල්ලෝ. ඉතින් මගේ ඊජිප්තුවේ දවස් 3ක සංචාරය මෙතනින් නිමා වෙනවා. හරිම ලස්සන අත්දැකීම් ගොඩක් එක්ක ඊජිප්තුවට සමු දෙනවා ආයෙත් එන බලාපොරොත්තුවෙන්. ඉතින් එහෙනම් ඊළඟට සංචාරය කරන තවත් අලුත් රටකින් හම්බෙමු. එතකම් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.